Hello guys, ඉතින් හැමෝම watermelon වල පොත්ත විසික් කරනවනේ. ඉතින් අද අපි හදමු watermelon වල පොත්තෙන් රසම රස ඩෙසර්ට් එකක්. ඉතින් ඔයාලා මේ කොළ පාට ටික පිලර් එකකින් ග්‍රේඩ් කරලා අයින් කරගන්න. කොළ පාට ටික මේ සුදු පාට ටික ඒ ටික තමයි අපිට අවශ්‍ය. කොළ පාට ටික සුද්ධ කරගත්තට පස්සේ තියෙන්නේ හීනියට පෙති පෙති කපා ගන්න. කපාගත්ත watermelon ටික අපි sugar ටිකක් දාලා පොච් කරන්න ඕන. මොකද මේකේ තියෙන වෝටර් ගතිය අපි නැති කරගන්න ඕන. ඒකින්ද අපි sugar ටිකක් දාලා මේක පොච් කරගමු. right ඉතින් දැන් අපි watermelon ටික පොච් කරගෙන ඉවරයි. දැන් අපි sugar gram 200කට වතුර gram 50ක් දාලා අපි නැවත මේක හොඳට cook කරගමු. right ඉතින් ඔන්න finally අපි හදාගත්ත watermelon පොතු වලින් රසම කෑම sweets එකක් මේ විදිහට තමයි තියෙන්නේ ලස්සනට. ඉතින් ඔයාලා අනිවාර්යෙන් try කරලා බලන්න. පොඩි ළමයි ගෙවල් වලින් අයට ගොඩක්ම රස කෑම පොඩි ළමයි ගොඩක් ආසයි. ඉතින් try කරලා බලන්න. ගෙදරට ගෙන watermelon වල පොතු වලින් ඉතින් කොහොමද විසික් කරන එකේ අනිවාර්යෙන් හදලා try කරලා බලන්න, comment එකක් දාන්න අනිවාර්යෙන්. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමුවෙමු. ජය වේවා.